ලෝකයේ විස්මයජනක සුන්දරත්වයේ සගවුණු අඩු පොඳුම දේවලින් සහ විස්මයජනක සංස්කෘතියකින් පිරී ඉතිරිලා යනවා. නමුත් සොබාදහමේ සහ මානව ශිෂ්ටාචාරයේ ආශ්චර්යයන් සමග භයානක ස්ථාන බොහෝමයක් ලෝකයේ පවතිනවා. ආන්තික දේශගුණයේ මාරාන්තික සතුන්, ඒලා විකිරණ හෝ සතුරු තත්ත්වයන් නිසා මෙම ස්ථානවල සමහරක් ඉතා අවදානම් සහිත බැවින් ස්වල්ප දිනක සංචාරය කිරීමට එඩිතර වන අතර ඒවා අන්තර නොතකා ත්‍රාසය සොයන ආකර්ෂණය කර ගන්නවා. ඉතින් මෙම කරන්නේ පෘථිවියේ වඩාත් භයානක ස්ථාන කිහිපයක් පිළිබඳවයි. ඉතින් දැන්දලයින් අපිත් සමග වීඩියෝ අවසාන තත්පරේ වෙනකම් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. මරණයේ නිම්නය ඇමරිකා එක්සත් ජනපදයේ මරණයේ නිම්නයේ ගිනිකොණක දිග කැලිෆෝනියාවේ මොජාවේ කාන්තාරය තමයි පිහිටලා තියෙන්නේ. ඒ පෘථිවියේ මෙතෙක් පාර්ථව ඉහළ උෂ්ණත්වය සඳහා වාර්තාව තබලා තියෙනවා. ෆැරන්හයිට් අංශක 134ක්, ඒ කියන්නේ සෙල්සියස් අංශක 56.7ක්. සෙවණේ පවා උෂ්ණත්වය මාරාන්තික වෙන්න පුළුවන්. නිම්නයේ පාළු භූදර්ශන සහ ලුණු තට්ටු නිවාස, ජල හිඟ සහ නවාතැන් සීමිත වන සමාව දිය නොහැකි පරිසරයක් නිර්මාණය කරලා තියෙනවා. සංචාරකයන් තවමත් එහි අපූර්ව සුන්දරත්වයෙන් ආකර්ෂණය නමුත් විසි සූදානමකින් තොරව තාපය පැය කිහිපයකින් මාරාන්තික වෙන්න පුළුවන්. එහි විශාල හිරු රශ්මියෙන් දැවෙන භූමි ප්‍රදේශයේ ගවේෂණය කිරීම උත්සාහ කරමින් බොහෝ දෙනෙක් මරණය පවා හිමි වෙලා තියෙනවා. එවරස්ට් කන්ද නේපාලයේ එවරස්ට් කන්ද අඩි 29032යි, ඒ කියන්නේ මීටර් 8849ක්. විශ්වජනක උසකට ළඟා වෙලා තියෙනවා. ඒ නැගීම බොහෝ වික්‍රමාන්විතයන්ගේ සිහිනයක්. නමුත් ඒ බියගුළු හදවත් ඇති අයට ගමනක් නොවේ. මීටර 8000කට වඩා වාතය කෙතරම් තුනී ඇද්දයත් මරණය කලාප ලෙස මේ හැඳින්වෙනවා. ඔක්සිජන් ටැංකි සමග පවා මිනිස්සුන්ට පිරිහීමට ලක් වෙන්න පටන් ගන්නවා. 300කට අධික පිරිසක් නැගීමට උත්සාහ කරමින් වැටීම්, නිරාවරණය හෝ වෙහෙසට පත්වීමෙන් මිය ගොස් තියෙනවා. කළු සුළං, මාරාන්තික ඉරිතැලීම් සහ හදිසි හිම කුණාටු අනතුරු වලට හේතු වෙලා තියෙනවා. සර්ප දූපත බ්‍රසීලයේ වෙලට ඔබ්බෙන් පිහිටා ඇති සර්ප දූපත යනු එක් භයානක ලක්ෂණයක් සහිත කුඩා භූමි කැබැල්ලක්. පෘථිවියේ වඩාත්ම විෂ සහිත සර්පයන්ගේ එකක් වන රන්වන් ලේසු හිස පොළඟා දහස් ගණනක් මෙහි ඉන්නවා. දිවයිනේ මිනිසුන් මීටරයකට දල වශයෙන් එක් සර්පයෙකු සිටිනවා. මිනිසුන් සහ වඳවීමේ තර්ජනයට ලක්වැති සර්පයන් ආරක්ෂා කිරීම සඳහා බ්‍රසීල රජයේ අමුත්තන්ට තහනම් කලාපයක් කරලා තියෙනවා. පුරාවෘත්තයන්ට අනුව දූපත මිනිස් වාසයට වසා දැමීමට පෙර ප්‍රදීපාගාර පාලකයෙකු සහ ඔහුගේ පවුලේ අය සර්ප දක්ෂිත කිරීමෙන් මිය ගොස් තිබෙනවා. චෙර්නොබිල් බැහැර කිරීමේ කලාපය යුක්‍රේනයේ 1986 දී චෙර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ පුපුරා ගිය අතර යුරෝපයේ පුරා විකිරණශීලී ද්‍රව්‍ය නිකුත් වෙලා තියෙනවා. අසල පිහිටි ප්‍රික්යාඩ් නගරය ඉවත් කරන ලද අතර අද දක්වාම අත්හැර දමා තිබෙනවා. කිලෝමීටර් 30ක අරයක් තුළ ඇති ප්‍රදේශය චෙර්නොබිල් බැහැර කිරීමේ කලාපය ලෙස හැඳින්වෙනවා. සමහර කොටස් දැන් මඟ පෙනුන චාරිකා සඳහා විවෘත වෙලා තියෙනවා. නමුත් ඒවා තවමත් භයානක විකිරණ විමෝචනය කරනවා. දිගු කාල නිරාවරණ පිළිකුල් සහ වෙනස් සෞර ගැටලු වලට බොහෝම හේතු වෙලා තියෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. දැනකිල් අවපාතය ඉතියෝපියා. දැනකිල් අවපාතයේ බොහෝ විට ඉරේට දොරටු ලෙස හැඳින්වෙනවා. ඒ පෘථිවියේ පහළම සහ උණුසුම් ස්ථාන එකක් වන අතර දිවා කාලයේ උෂ්ණත්වය බොහෝ විට ෆැරන්හයිට් අංශක 120ක්, ඒ කියන්නේ සෙල්සියස් අංශක 49ක් වනවා. මෙම කලාපයේ ආම්ලික උණුදිය උල්පත් ක්‍රියාකාරී ගිනි කඳු සහ ලුණු මේ ඇති අතර ඒවයින් බොහෝමයක් විෂ සහිත තුන් නිකුත් කරනවා. මාරාන්තික තත්ත්වයන් තිබේදී එහි අපාර ජනයා වාසය කරන අතර විද්‍යාඥයන් මඟ පෙන්වීමෙන් තොරව ගවේෂණය කිරීමට ඔබට සුදුසු ස්ථානයක් නම් නෙවෙයි. නට්ටොන් විල ටැන්සානියාව නට්ටොන්විල එහි තද රත්න සහ තැඹිලි වර්ණවලින් අලංකාර ලෙස පෙනෙනද සෝඩියම් කාබනේට් සහ අනිකුත් khනිජ නිසා එහි ජලය ඉතා ක්ෂාකාරී වෙනවා. ඇමෝනියා වලට සමාන pH යගේ 10.5ක් දක්වා ළඟා වෙලා තියෙනවා. ජල ස්පර්ශ කරන පක්ෂීන් සහ සතුන්ට දරුණු පිළිසුන් ඇති වී හැකි අතර මිය යා හැකි. ඔවුන්ගේ ශරීර පිළිමමෙන් ආරක්ෂා වෙලා තියෙනවා. ෆ්ලෙමින්ගෝ වැනි සමහර විශේෂ පරිසරයට අනුවර්තනය වී ඇතත් මිනිසුන් ඇතුළු බොහෝ ජීවීන් සඳහා මෙම විල මාරාන්තික වෙනවා.
උතුරු සෙන්ටිනල් දූපත ඉන්දියාව. උතුරු සෙන්ටිනල් දූපත අන්දමාන් මුහුදේ පිහිටා ඇති අතර ලෝකයේ අවසන් සම්බන්ධ නොවූ ජනයාගෙන් එකක් වන සෙන්ටිනලීන් ගෝත්‍ර නිවහන වෙනවා. ඔවුන් වසර දහස් ගණනක් හුදකලාව ජීවත් වෙලා තියෙනවා. පිටස්තරින්ට ආක්‍රමණශීලී ලෙස ප්‍රතිරෝධය දක්වනවා. දූපතට ගොඩ බෑමට ගත් උත්සාහයන් ඊතල හෙළ සහ සමහර විට මාරාන්තික ප්‍රහාරවලට ලක් වෙලා තියෙනවා. ගෝත්‍රය සහ පිටස්තර පුද්ගලයන් ගැටුම් හෝ රෝගවලින් ආරක්ෂා කිරීම සඳහා ඉන්දියානු රජය එම දිවයිනට ගමන් කිරීමට තහනම් කරලා තියෙනවා. බර්මියුඩා ත්‍රිකෝණය ඇට්ලාන්ටික් සාගරය. මියාමි බර්මියුඩා සහ පුවර්ටෝ රිකෝ අතර විහිදෙන බර්මියුඩා ත්‍රිකෝණය දිගු කලක් තිස්සේ අභිරහස් අතුරුදහන් වීම් සහ සම්බන්ධ වෙලා තියෙනවා. නැව් සහ ගුවන් යානා කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදන් වෙලා තියෙනවා. චුම්බක විෂමතා පිටසක්වල පැහැර ගැනීම සහ දියට කඳුරු පිළිබඳ න්‍යායක් ඇති කරනවා. බොහෝ සිදුවීම් මිනිස් දෝෂ සහ ස්වාභාවික කාලගුණික සිදුවීම් නිසා සිදුවී හැකිවද පැහැදිලි කළ නොහැකි සිදුවීම් සංඛ්‍යාව විද්‍යාඥයන් සහ නාවිකයින් යන දෙගොල්ලන්ටම අභිරහසක් වෙලා තියෙනවා. ඔයමියාක්වන් සයිබීරියාව. ඔයමියාක්වන් යන සයිබීරියාවේ දුරස්ථ ගම්මානයක් වන අතර එහි උෂ්ණත්වය ශීත ඍතුවේදී සෙල්සියස් අංශක -67.7ක් වඩා පහත වැටි හැකියි. අධික සීතල දෛනික ජීවිතයේ සෑම මාසයකටම බලපානවා. බැටරි මෝටර රථ සහ නිරාවරණය වූ සම මිනිත්තු කිහිපයකින් හිම කැටි බවට පත්වෙන්න පුළුවන්. කුල්ටි දේශගුණයේ තිබේදී වසර පුරා පුද්ගලයන් 500ක් පමණ මේ ජීවත් වෙනවා. ෆුකුෂිමා ජපානය. 2011 මාර්තු මාසයේදී සුනාමියක් හේතුවෙන් ෆුකුෂිමා ඩයිචි බලාගාරයේ න්‍යෂ්ටික දියවීමක් සිදු වෙලා තියෙනවා. අවට ප්‍රදේශය ඉවත් කරන ලද අතර විකර්ශනීය දූෂණ ප්‍රාන්ත කිහිපයක් පුරා පැතිරලා තියෙනවා. පිරිසිදු කිරීමේ තත්ත්වයන් ක්‍රියාත්මක වුවත් දිගු කාලීන විකිරණ හේතුවෙන් සමහර කලාප අනාරක්ෂිතව පවතිනවා. රජයේ ආයතන අසල නගර නැවත විවෘත කිරීම ආරම්භ කරලා තියෙනවා. නමුත් සම්පූර්ණ ආරක්ෂාව සහ යථා තත්ත්වයට පත්වීමට තවමත් දශක ගණනාවක් ගත වුණොතේ පළ කරලා තියෙනවා. ඉතින් යාළුවනේ මම ස්ථාන ඔබ නරඹන්න කැමැත්තකින් ආසාවකින් සිටිනවා නම් ස්ථාන පිළිබඳ හොඳ අවබෝධයකින් දැනුමකින් යන්න කියලා අපි ඔයාලට ආරාධනා කරනවා. අද වීඩියෝ එක පිළිබඳ ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. අඩුපාඩු තියෙනවා නම් ඒවත් සඳහන් කරන්න. ඔබට සුබ දවසක්.